හරි. අපි ලෑස්ති වෙන පුතේ එදා අපිට කරන්න බැරි වෙච්ච ඉතුරු ටික කරන්න මේ 1.4 ප්‍රශ්නෙට අදාළව 101 101 වෙනි ප්‍රශ්නේ බලන්න. ව්‍යංජන අක්ෂරයකට මුලින් උඩින් යටින් හෝ අගින් පිළි නොයේදේ. ඒ ව්‍යංජන අකුරකට මුලින් හරි ඊට පස්සේ මුලින් කියන ඉදිරියෙන් කියන එක පිටිපස්සෙන් හරි උඩින් හරි යටින් හරි පිල්ලම් වෙන්නේ නැහැ කියලා කියන්නේ වැරදි. පිල්ලම් වෙන්නේ පුතේ ව්‍යංජන අකුරකට උඩින් ඒ වගේම යටින් නේ ඉස්පිල්ල පාපිල්ල වම් පැත්තෙන් දකුණු පැත්තෙන් පිල්ලම් වෙන්න පුළුවන්. ප්‍රකාශය වැරදි. ව්‍යංජන අක්ෂරයකට ස්වරය එක් වූ විට හල් ලකුණු ඉවත් නොවේ. වැරදිනේ පුතේ. දැන් ව්‍යංජන අක්ෂර කියලා කියන්නේ හල් ලකුරු. මේ හල් ලකුරකට කියන ස්වරය එකතු කරනවා අපි. දැන් මොකද්ද වෙන්නේ? ක මේ හල් බව නැතුව යනවා. මෙයාලා කියන හල් බව ඉවත් වෙන්නේ නැහැ කියලා. ඉතින් වැරදි එක. අක්ෂර මාලාවේ සියලු ස්වර ഘോഷාක්ෂර වේ. ඔව්. උත්තරේ පුතේ 3. අපේ හෝඩියේ තියෙන සියලුම ස්වර අයිති වෙන්නේ මොනවටද? ഘോഷාක්ෂර වලට. 101 4 වෙනි එක මේ දෙකම වැරදි 4යි 5යි. ශිථිලාක්ෂර යනුවෙන් හැඳින්වෙන්නේ අල්ප ප්‍රාණ අක්ෂර නොවේ. අල්ප ප්‍රාණනේ. දනිතාක්ෂර කියන්නේ මහ ප්‍රාණ. එහෙනම් උත්තරේ වැරදි. උගුර උත්පත්ති ස්ථානයේ කරගෙන උච්චාරණය වන අක්ෂර මූර්ධජ අක්ෂරයි. වැරදිනේ. කණ්ඨජ. මූර්ධජ කියලා කියන්නේ තල්ලේ උඩු කොටසෙන් පුතේ මූර්ධජ කියලා කියන්නේ මුදුනින් උපදින්නා වූ අක්ෂර. ඒ කියන්නේ මෙන්න මෙතනින්. මේක මුකේ නම් පුතේ මෙන්න මෙතනින් උපදින්නා වූ අක්ෂර. දිව ගිහිල්ලා මෙන්න මෙතන වැදිලා කියවෙන අකුරු. ටාට ඩාඩ න රාචල අන්න ඒවා. 102 යංශයේ උත්තරේ පුතේ 4. යංශය සමග පමණක් රේපේ යෙදේ. පුතේ යංශයත් එක්කම රේපේ පාවිච්චි වෙනවා. හැබැයි ඒකට යංශයත් එක්කම රේපේ පාවිච්චි වෙන්න ඕන කියලා එකක් නැහැ. දැන් අපි ගත්තොත් වර්ගය කියන එක බලන්නකෝ. මේ යංශය එක්ක නෙවෙයි රේපේ පාවිච්චි වෙලා තියෙන්නේ. වෙන අකුරයක රේපේ පාවිච්චි කරනවා. ඒ නිසා ප්‍රකාශය වැරදි. යංශය සඳහා පිල්ලම් යෙදිය නොහැකිය. වැරදිනේ පුතේ. මම කලින් කොටසත් වාරිකව මතක ඇති පුතේ යංශයත් එක්ක පිල්ලම් පාවිච්චි කරන්න පුළුවන් නේ. මේ පිල්ලම් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රකාශය වැරදි. යන්නෙන් පසු ඇතැම් අවස්ථාවලදී යංශය යෙදේ. සම්පූර්ණයෙන් වැරදි පුතේ. රයන්නෙන් පස්සේ යංශයක් පාවිච්චි කරන්න බෑ. හරි? අපි දන්නවා රයන්නෙන් පස්සේ අනිවාර්යෙන් කවුද එන්නේ? යයන්න තමයි පාවිච්චි කරන්න ඕන. අවශ්‍ය වුණොත් ඒවා ලියා ගන්න. යංශයට මුලින් යෙදෙන ව්‍යංජනය හල් ලකුණු ලෙස උච්චාරණය වේ. උත්තරේ පුතේ 1. යංශයට කලින් යෙදෙන අකුර අපි හල් ස්වභාවයෙන් තියන්නේ නැහැ පුතේ. හල් ස්වභාවය තිබ්බේ නැති වුණාට මේක අපි උච්චාරණය කරන්නේ හල් ස්වභාවයකින්. ඒකයි මේ කියන්නේ. දැන් මේක අපි කියන්නේ විද්‍යාම නෙමෙයිනේ. විද්‍යාම. ඒ නිසා යංශයට කලින් එන අකුර හල් වෙන්නේ නැහැ. ඒක සම්මතයක්. ඒ වුණාට අපි ඒ කියවද්දි කියන්නේ කොහොමද? හල් කරලා. මේක කණයාව නෙවෙයි. ඔයත් දන්නවා මාත් දන්නවා. මේක පුතේ කන්‍යාව. ඒ අකුර අපේ හල් ශබ්දෙ තියලා තමයි උච්චාරණය කරන්නේ. යංශයේ සමග රකාරාංශය යෙදිය හැකිය. පුතේ යංශයත් එක්ක රකාරාංශ බැඳෙන්නේ නැහැ. උත්තරේ එන්නේ 102 4. 105. ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් නේද? අක්ෂර මාලාවේ පිල්ලම් වල නැති වෙන විදිහේ ප්‍රශ්නයක්. ප්‍රථම හා ආලපන විභක්ති සමාසයේහිලා නොගෙනේ. උත්තරය 1. සමාස පාඩම ඔයා ඉගෙනගෙන තියෙනවා නම් පුතේ සමාසවලදී විභක්ති දෙකක් පාවිච්චි කරන්නේ නැහැ. ඔයා හොඳට මේ ගැන දන්නවා ඇති. එකක් තමයි ප්‍රථමා ඊට පස්සේ ආලපන. ප්‍රථම ආලපන හැර අනෙක් සියලු විභක්ති නැත්නම් අනෙක් විභක්ති 7 විභක්ති සමාසයේදී පාවිච්චි කරනවා. ප්‍රථමා සහ ආලපන කියන එක පාවිච්චි කරන්නේ නැහැ. මේ ඔයාලට හම්බෙලා තියෙන කර්ම විභක්ති සමාස ඊට පස්සේ අත්‍ර විභක්ති සමාසය. ඉතින් ඔහොම හම්බෙලා තියෙන. හැබැයි ප්‍රථම විභක්ති සමාසය, ආලපන විභක්ති සමාසය කියලා හම්බෙලා නැහැ. ඒ නිසා ඒක පාවිච්චි වෙන්නේ නැහැ කියලායි කියන්නේ. උත්තරේ 103 1. නාම ප්‍රകൃතියකට ප්‍රත්‍යක් එකතු වීමෙන් කෘදන්ත නාම පද සෑදේ. වැරදි පුතේ. නාම මූලයකට ප්‍රත්‍යක් එකතු වෙලා හැදෙන්නේ තද්දිත පද. මේ බලන්නකෝ. ධනය කියන වචනේ නාම මූලයේ ධන. මේකට එකතු වෙනවා වත් කියන ප්‍රත්‍ය. ඒතර පුතේ හැදෙන්නේ මොකද්ද? ධනවත් කියන පදේ. මේක නාම මූලයක්
එහෙම නැත්නම් පුතේ විකියතා වචනයක්. මේක නාම ප්‍රකෘතියක් කියලා ගන්න පුළුවන්. යක් මේක තද්දිත මේක තද්දිත ප්‍රත්‍යයක්. නාම මූලයකට තද්දිත ප්‍රත්‍යක් එක් වෙලා හැදෙන්නේ පුතේ මොකද්ද? තද්දිත පදයක්. හරි. කෘදන්ත හැදෙන්නේ කොහොමද? පුතේ කෘදන්ත හැදෙන්නේ ක්‍රියා මූලයකට කෘදන්ත ප්‍රත්‍යක් එකතු වෙලා. ඔයා දන්නව නේද? නට කියලා කියන පුතේ ක්‍රියා මූලයක් නැත්නම් ධාතු ප්‍රකෘතියක්. නූ කියලා කියන්නේ කෘදන්ත ප්‍රත්‍යක්. මේ දෙක එක් වෙලා හැදෙන්නේ නට නූ කියන ක්‍රියා මූලය. කෘදන්ත පදය. හැදෙලිද? හරි. ඉතින් ඒ නිසා ප්‍රකාශය වැරදි වෙනව නේද? පේන්නේ නැහැ. මම පුතේ මේක මෙතනින් අපහු ලියන්නම්කෝ මේ නට දන නු හැදෙන්නේ නට නු මේක ක්‍රියාමූලයක් කෘදන්ත ප්‍රත්‍යක් හැදෙන්නේ කෘදන්ත පදයක්. හරි. ඉතින් නිසා ප්‍රකාශය වැරදි. ක්‍රියාමූලයකට ප්‍රත්‍යක් ඉදීමෙන් සෑදෙන්නේ තද්දිතයකි වැරදි. මේ කෘදන්තයක් හැදෙන්නේ සිංහලේ නිපාත පද බොහෝ විට යෙදෙන්නේ වාක්‍ය ආරම්භයේදී නෑ පුතේ වාක්‍ය ආරම්භය දෙන හරි අඩුයි. අර කාලාර්ථය වගේ නම් එන්නේ මාද හිත යලි අනිත්තා ඒ වගේ වෙන්න පුළුවන්. වැඩිපුරම නිපාත පාවිච්චි කරන පුතේ වාක්‍යයේ මැද පද සම්බන්ධ කිරීමට උපමාර්ථයට සමානාර්ථයට වැඩිපුරම පාවිච්චි කරන වාක්‍යයක මැද අගත් පාවිච්චි කරන හරි අඩුයි නේද? අපිට පේනවා නිපාතවල වාක්‍ය අවසානයේ දෙන නිපාත හරි අඩුයි. වාක්‍යයේ මැද තමයි පුතේ අනෙක් සියලු නිපාත පාවිච්චි වෙන්නේ විභක්ති අර්ථේ නිපාත ඊට පස්සේ තව ඔය හැම නිපාතයක් පාවිච්චි වෙන බහුතරයක් වාක්‍යයක මැද සංඥා නාම සර්වනාම යනුවෙන් හැදින්වෙන්නේ නෑ පුතේ සර්වනාම කියන එක පටන් ගන්නෙ මම කියන තැන ඉඳන් තමයි සර්වනාම ගලාගෙන යන්නේ එතෙන්ට සංඥා නාම අවශ්‍ය වෙන්නේ නැත්නම් අදාළ වෙන්නේ නෑ 104 උත්තරේ 5 ඓතිහාසික කියන්නේ වැරදිය. පුතේ ඓතිහාසික කියන වචනේ හරි ඔය තියෙනවා නේද? ඒකට ඒක වැරදි නෙමෙයි. අයි යන නම්මිසරයකි. අයි කියන්නේ නම්මිසරයක් නෙමෙයිනේ. ඔයාලට මතකයිනේ නම්මිසර පුතේ. මොනවද? අනේ උඹේ ඔළුව. මේ අයි කියන එතකොට නම්මිසරයක්ද? නෑ. මේ තියෙන නම්මිසර ප්‍රකාශය වැරදි. අයි යන මිශ්‍ර ස්වරයක් නොවේ. ඒ මිශ්‍ර එකක් නේද? අයි හැදෙන්නේ කොහොමද? අයන්න ධන එයන්න තමයි හැදෙන්නේ අයි කියන අක්ෂරය. එතකොට පුතේ මේක සංදි වෙලා හැදෙන නිසා අපි කියනවා සංදි ස්වරයක් කියලා කියනවා. මිශ්‍ර වෙලා හැදෙන නිසා කියනවා අපි මිශ්‍ර ස්වරයක් කියලා කියනවා. සංධ්‍යාක්ෂර කියන එකටත් අයි ස්වරය අයිති වෙනවා. මේගොල්ලෝ කියනවා මේක මිශ්‍ර ස්වරයක් නෙමෙයි කියලා වැරදි. අයන්න අර්ධ ස්වරයකි. අර්ධ ස්වර නෙමෙයි නේද? අර්ධ ස්වර කියන පුතේ මොනවද? අන්තස්ථාක්ෂර අකුරු. යා ර ල ල බ වැරදි. අයි යන සංධ්‍යාක්ෂරයේ උත්තරය 5. හරි. 105 සිංහල වර්ණමාලාවේ සංඥක අක්ෂර 10ක් ඇත. වැරදි නේද? කාංජ ඩ දා බ සංඥක කියලා කියන්නේ අර නාසික අකුරු වලින් භාගයක් අල්ප්‍රාණ අක්ෂරයක සම්බන්ධ වෙලා හැදෙන අකුරු. අපි කියනවා සංඥක කියලා කියනවා. ලියන්න අවශ්‍ය නැහැ ඒවා. කාංජ ඩ දා බ 5යි තියෙන්නේ. සංඥක සහ නාසික අක්ෂර යනු එකම වර්ගයේ අක්ෂරයක වැරදි. අපි සංඥකට කියන පුතේ අර්ධනාසික අක්ෂර කියලා කියනවා. නාසික අනුනාසික කියලා කියන්නේ මොනවටද? නාසික අනුනාසික කියලා කියන්නේ අපි නහයෙන් කියවන අකුරු වලට. අටලා ගන්න එපා පුතේ. නාසික්‍ය අනුනාසික්‍ය වර්ගාන්ත කියලා කියන්නේ එකක්. එන්න මේ පහ. න ඤ න ම හරි පුතේ මේ නම් තුනම කියන්නේ අපි ඒකට නාසික්‍ය අනුනාසික්‍ය වර්ගාන්ත. හැබැයි සංඥක අර්ධානුනාසික්‍ය කියලා කියන්නේ ගාංචඩ දාප කියන අකුරු පහට අටලා ගන්න එපා. ඊට පස්සේ ප්‍රකාශය වැරදි. වචනයක ආරම්භයේ සංඥක වෙන්න ඕන අක්ෂර නොයේදී. හරි. කිසිම වචනයක් ආරම්භයේ පුතේ සංඥක අකුරු පාවිච්චි වෙන්නේ නැත. වැරදි. වචනයක මැද එන්න පුළුවන්. වචනයක අග එන්න පුළුවන්. හරි. හතරවෙනි එක සංඥක අක්ෂර වචනයක මැද යෙදිය නොහැකිය. එන්න පුළුවන්. හරි. වචන ලියන්න ඕනේ ඒවට.
සංඥක අක්ෂර සඳහා මහ ප්‍රාණ අක්ෂර යන්නද යෙදේ. නෑ නෑ. මහ ප්‍රාණ වෙන එකක්. හරි. 106 රු අක්ෂරයේ පිල්ලම් වන්නේ ඇදෙහිවත් ඇද පිල්ලයි. මම ඔයාලට මේකෙන් කිව්වා පුතේ කලින් වීඩියෝ එකේ මේකේ ශබ්දය උයන්නක් නිසා මේක අපි කියන්නේ පාපිල්ලක් කියලා. තවත් මේක හරියටම කිව්වොත් මේක පුතේ කෙටි පාපිල්ලක්. හරි? දැන් අමතක වෙන මම චුට්ටක් මතක් කරන්නම් මේක නැවත. පුතේ බලන්නකෝ. මෙන්න මේ අකුරු දෙකකින් කියා දෙන්නම් මං. මේ සංකේතයට ඇදේ කියලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ පාපිල්ල කියලා ගන්නත් පුළුවන්. හරි? දෙකටම පාවිච්චි කරනවා. පාපිල්ල තුනක් තියෙනවා. එකක් මෙන්න මේක. එතකොට වචනයක පුතේ මෙයා යෙදුනන් පස්සේ මේ අපේ වචනය හොයාගන්නේ කොහොමද මේ ඇදයක් තියෙන වචනයක්ද නැත්නම් පාපිල්ලක් තියෙන වචනයක්ද? අපි ඒක හොයාගන්නේ වචනය උච්චාරණය කරන විදිහ අනුව. හරි? බලන්න පුතේ දැන් මෙතන මේ શબ્දය මොකද්ද? මේකේ શબ્දය ඈනේ. ඈ શબ્දයක් આવුත් මේක ඇදයක්. මේක පුතේ ගත්තොත් මෙහෙම ඌ මේකේ શબ્දය පුතේ උයන්නක් ආව නිසා ඒක පාපිල්ල. අකුරේ શબ્දය ඇයන්නක් නම් ඒක ඇදයක්. මේ තියෙන ඇදයක්. අකුරේ શબ્දය පුතේ උයන්නක් නම් ඒක පාපිල්ලක්. එච්චරයි. වැරදි පළවෙනි එක. ෂ යනු තාලුජ අක්ෂරයේකී වැරදි මූර්ධජ අක්ෂරයක්. අයි අක්ෂරයේ දැක්වෙන සංකේතය වන්නේ ගැටේ සහිත ඇලපිල්ලයි. පුතේ ගැටේ සහිත ඇලපිල්ලෙන් අයිසොරේ නෙමෙයි හංගවන්නේ ඉරුසොරය. හරි? ඉරුකාරය. ඉතින් වැරදි. කොම්බු දෙක ඒසොරේ නියෝජනය කරන පිල්ලම්ය. වැරදි පුතේ. කොම්බු දෙකේ නියෝජනය කරන්නේ ඒ කියන සොරේ නෙමෙයිනේ. මේ අයි කියන සොරේ තමයි පුතේ කොම්බු දෙකෙන් නියෝජනය කරන්නේ. ප්‍රකාශය වැරදි. ගාත්‍රාක්ෂරයකට ය එක්වීමේදී දැක්වෙන සංකේතය වන්නේ යංශයයි. මේ බලන්න පුතේ ගාත්‍රාක්ෂරයක් තියෙනවා ව්‍යංජනයක් තියෙනවා කියලා අපි ඒකට යංශය සම්බන්ධ කරාන් පස්සේ අපි ලියන පුතේ තය කියලා හැම නෙවෙයි අපි ලියන්නේ ඒක ත්‍ය. හරි? ගාත්‍රාක්ෂරයකට ය එක්වීමේදී දැක්වෙන සංකේතය වන්නේ යංශයයි. පුතේ සංකේත කියලා කියන්නේ මෙන්න මේවට. යංශය, රේපය, රකාරාංශය, දකාරාංශය. ඒවා ව්‍යංජන සංකේත. ව්‍යංජනයක් වෙනුවට පාවිච්චි කරන සංකේත. එනම් උත්තරේ එන්නේ ඔන්න ඕක 106 5 ර යන මූර්ධ අක්ෂරයක් නොවේ. පුතේ ර යන මූර්ධ අක්ෂරයක් නේ. ඒ නිසා උත්තරේ 4 107. කොම්බු දෙක ඒසොරේ නියෝජනය කරන පිල්ලම්ය. කලිමුත් කිව්වා කොම්බු දෙක පුතේ අයිසොරේ නියෝජනය කරන පිල්ලම්. කොම්බු දෙක අයිසොරේ නියෝජනය කරන පිල්ලම්ය. උත්තරය 2. ඕක. කොම්බු දෙක ඒසොරේ නියෝජනය කරන පිල්ලම්ය. ඒසොරය වැරදි. කොම්බු දෙක අවසොරේ නියෝජනය කරන පිල්ලම්ය වැරදි. කොම්බු දෙක ඕසොරේ නියෝජනය කරන පිල්ලම්ය වැරදි. ඒ නිසා උත්තරයක් අපිට ඒක හම්බ වෙන්නේ නැත. ඊට පස්සේ අපි යම් 89 කරේ නෑ පුතේ අපි 89ට යම් 89 මෙන්න මෙහෙම එකක් තියෙනවා. රකාරාංශය යනු අක්ෂරයේ වෙනුවට පමණක් යෙදෙන සංකේතයකි. වැරදි පුතේ. රකාරාංශය පාවිච්චි කරන්න අපි අක්ෂරය වෙනුවට. රකාරාංශය මූර්ධජ අක්ෂර සමග යෙදිය යුතුය. ඒකත් වැරදි පුතේ. රකාරාංශය කියන්නේ මෙන්න මේ සංකේතයනේ. ඒක මූර්ධජ අක්ෂර එක්කම ඉන්න ඕන කියලා එකක් නැහැ. දැන් මේ බලන්නකෝ. මේ තියෙන කණ්ඨජ අකුරු එක්ක. ඒ නිසා ඒක වැරදි. රකාරාංශය ස්වරයකින් පසු නොයේදේ. නෑ රකාරාංශය පුතේ ස්වරයකින් පස්සේ එන්න පුළුවන්. වචනයක මුල මැද අග යන තුන් තැන්හිම රකාරාංශය යෙදිය හැකිය. පුතේ වචනයක මුල මැද අග තුන් තැන්හිම රකාරාංශය එන්න පුළුවන් කියලා කියන උත්තරේ හරි. මේ බලන්නකෝ. ග්‍රහය වික්‍රමය චක්‍ර මේකේ හරිම උත්තරේ පුතේ එන්නේ මෙන්න මේක. මේ බලන්න මුල එනවා මැද එනවා අග එනවා. වචනයක මුල මැද අග තුන් ස්ථානෙම රකාරාංශයෙන්ට පුළුවන්. රකාරාංශය හා රේපේ වෙනුවට යනු එකක් වෙනුවට අනෙක යෙදිය හැකි සංකේතයි. වැරදි පුතේ. පළියල බලන්න රකාරාංශය වෙනුවට රේපේ හරි රේපේ වෙනුවට පුතේ රකාරාංශයෙන් පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. හරි. එහෙමනම්